සුබ දවසක් ඔයාලා හැමෝටම. කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක ගැන උනන්දුවක් දක්වන ආයෝජකයන්ට වැදගත් වෙන නිවුස් එකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ එහෙමත් නැත්නම් ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛ නාමයක් වන ඇක්සස් ඉන්ජිනියරින් සමාගම කොළඹ කිරුළපන ප්‍රදේශයේ නිවාස ඒකක 615කින් යුත් ව්‍යාපෘතියක් සඳහා මේජර් කොන්ට්‍රැක්ට් එක ලබාගෙන තියෙනවා. දීර්ඝ ක්‍රියාවලියකින් පස්සේ කැබිනට් මණ්ඩලය විසින් මේ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉතින් මේ කොන්ට්‍රැක්ට් එක ලැබීම ඇක්සස් ඉන්ජිනියරින් සමාගම සහ ඒකේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම අපි ප්‍රොජෙක්ට් එක ගැන බලමු. මේ කන්ස්ට්‍රක්ෂන් එක සඳහා කොළඹ ප්‍රධාන ස්ථානයක් වන කිරුළපන කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් ඇතුළත් වෙනවා. තරඟකාරී බිඩින් ප්‍රොසෙස් එකකින් පස්සේ ලංකාවේ ලාජ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් සඳහා ප්‍රසිද්ධ ඇක්සස් ඉන්ජිනියරින් PLC සමාගම ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා තෝරාගෙන තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය UDA මල්ටිපල් කම්පැනිස් වලින් බිඩ්ස් කැඳවලා තිබ්බත් ඒ අතරින් ඇක්සස් ඉන්ජිනියරින් තේරලා තියෙනවා. හයි ලෙවල් ස්ටෑන්ඩින් ප්‍රොකියුමන්ට් කමිටි එකේ රෙකමෙන්ඩේෂන් එකක් එක්ක තමයි මේ තෝරා ගැනීම කරලා තියෙන්නේ කියලාත් කියනවා. මේ වගේ ප්‍රොජෙක්ට් ගත්තම විශාල ෆයිනෑන්ෂල් ඉම්ප්ලිකේෂන්ස් තියෙනවා. ස්මාර්ට් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ඔයාට මේ නිවුස් එක වැදගත් වෙන විදිය ගැන අපි දැන් බලමු. ලාර්ජ් ස්කේල් කොන්ට්‍රැක්ට්ස් විශාල ප්‍රමාණයේ කොන්ට්‍රැක්ට්ස් ගොඩක් වෙලාවට සමාගම් වල growth එකක් පෙන්නුම් කරනවා. මේ නිවාස ව්‍යාපෘතිය ලබා ගැනීමත් එක්ක අනාගත වැඩ සඳහා රජයේ සහ පෞද්ගලික අංශ වලින් වැඩි රෙකොග්නිෂන් එකක් පිළිගැනීමක් ඇක්සස් ඉන්ජිනියරින් PLC එකට ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. රියල් එස්ටේට් කියන්නේ ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සෙක්ටර් එකක් කියලා ඔයාලා දන්නවනේ. විශේෂයෙන්ම කොළඹ වැනි නගරවල නිවාස ව්‍යාපෘති වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙද්දී ඉදිකිරීම් සේවාවල ඇති ඩිමාන්ඩ් එක ඉල්ලුම වැඩි වෙනවා. මේකත් එක්ක ඇක්සස් ඉන්ජිනියරින් සහ මේ සෙක්ටර් එකේ අනෙකුත් සමාගම් සඳහා ස්ටඩි රෙවිනියු ස්ථාවර ආදායම් වල වර්ධනයක් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පේන්න තියෙන විදිහට නිවැරදි ප්‍රොසෙස් එකක් ඇතුළේ ගිහිල්ලා මේ කොන්ට්‍රැක්ට් එක ලැබිලා තියෙන නිසා ආයෝජකයන්ට තියෙන අවදානමත් අඩු වෙනවා. ඔයා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න කැමති කෙනෙක් නම් මේක එක්තරා විදිහකට හොඳ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මේක ඇක්සස් ඉන්ජිනියරින් සමාගමේ ෂෙයා ප්‍රයිස් එකට බලපාන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් බලමු. සමාගමක් ලොකු ප්‍රොජෙක්ට් එකක් විශේෂයෙන්ම මේ විදියට ලැබෙන ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කරන්න යද්දී ෂෙයා ප්‍රයිස් එක ගොඩක් වෙලාවට ඉහළ යාමක් දකින්න ලැබෙනවා. මොකද මේ වගේ නිවුස් එකකින් පස්සේ ඉන්වෙස්ටර්ස්ලාගේ ඩිමාන්ඩ් එක මේ සමාගමේ කොටස් වලට වැඩි වෙනවා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක සමාගමේ growth එකට බලපායි කියලා බැලූ බැල්මට පේන්න තිබුණත් මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න ගත වෙන කාලය ඇති වෙන්න පුළුවන් ඩිලේස් ප්‍රමාද වීම සහ මාකට් එකේ ඇතිවිය හැකි වෙනස් වීම එක්ක මේ සමාගමට කොච්චර දුරකට බලපායිද කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ලංකාවේ වර්ධනය වන කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් රියල් එස්ටේට් මාකට් එකේ ආයෝජනය කිරීමට ඔයත් කැමති නම් ඇක්සස් ඉන්ජිනියරින් සමාගම ඒකට අවස්ථාවක් වෙන්න පුළුවන්. ස්මාර්ට් ඉන්වෙස්ටර් channel එකෙන් අපි හැම වෙලේම රෙකමන්ඩ් කරන්නේ තීරණ ගැනීමට පෙර කම්පැනි එකේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක ගැන අවබෝධයෙන් වැඩ කරන්න කියලා. ඒ වගේම ඔයා බ්‍රෝකර්ගෙන් හැම වෙලේම අවසාන ඩිසිෂන් එක ගන්න ඉස්සෙල්ලා එයාගේ අදහසත් අහලා දැනගන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේම මේ නිවුස් එක ගැන ඔයා මොකද හිතන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අප්ඩේට් ඉදිරියට බලාගන්න මේ channel එක subscribe කරලා තියාගන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.